ඔයත් තාම නම්බරින් දාන්නේ පරණ ක්‍රමයටද? දැන් ඔයගොල්ලෝ මෙහෙම නම්බරින් දානවා නම් මෙතන 1 කියලා දාලා ඊට පස්සේ 2 කියලා දාලා දෙකම highlight කරලා පල්ලෙහාට මෙහෙම අදින කෙනෙක් නම් ඕක වෙනස් කරන්න වෙලා හරිය කිව්වොත් මේ rows දෙක highlight කරලා මම delete කරන්නම්. දැන් බලන්න මෙතන ලොකු gap එකක් තියෙනවා. ඒ number එක කැඩිලා තියෙන්නේ. හේතුව ඔයගොල්ලෝ rows දෙකක් delete කරලා තියෙන්නේ. මේකට මම solutions තුනක් දෙන්නම්. ඒකේ first එක ඇවිල්ලා sequence function එක. කලින් මම මේක undo කරගන්නම්. undo කරගෙන මේක delete කරගන්නම්. right. දැන් මම මෙතන ගහන්නම් equal sequence කියන function එක ගහගත්තා. ගහගෙන numbers කීයක්ද මට මෙතනට ඕන? numbers 9ක්. 9ක් දාගත්තා. bracket එක close කරලා enter කළා. දැන් ලස්සනට sequence එක හැදිලා තියෙන්නේ. මම මෙතන ගිහිල්ලා rows දෙකක් delete කරගන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. number එක කැඩෙන්නේ නැහැ. ඒ වුණාට මෙහෙම extra numbers තියෙනවා. ඉතින් ඒකට solution එකක් ඕන නම් අපිට use කරන්න පුළුවන් row function එක. මම මේක undo කරගන්නම්. කරගෙන මේකත් delete කරගන්නවා. right. මෙතන ගිහිල්ලා equal row කියන function එක දාගත්තා. දාගෙන bracket එක close කරලා enter කළොත් මෙතන 2 කියලා පෙන්නනවා. ඉතින් මේකට හේතුව වෙලා මේක දෙවෙනි row එක. ඊට උඩින් මොන හරි rows තියෙනවා නම් ඒක අඩු කරගන්න ඕනේ. මගේ එක row එකක් තියෙනවා උඩින්. ඒ නිසා මම මෙතනින් ගිහිල්ලා -1 කියලා දාගෙන enter කරගන්නම්. ඔයගොල්ලෝ පස්වෙනි row එකේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට -4 කියලා දාගන්න ඕනේ. එතකොට rows 4ක් අඩු කරනවා. දැන් මට උවමනා වෙන්නේ මෙතන එක row එකක් අඩු කරන්න. හේතුව වෙලා මේකට උඩින් එක row එකක් විතරයි තියෙන්නේ. මම මේක පල්ලෙහාට ඇද ගන්නම්. මෙතන මං ගිහිල්ලා මේ දෙක delete කරන්න rows දෙක. right. කිසි ප්‍රශ්නයක් නැහැ මේ sequence එක කෙරෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ඕන නම් මෙහෙම පල්ලෙහාට ඇද ගන්නත් පුළුවන්. මම හරි කැමති මේ row function එකට. මම කැමති ඊටත් වඩා හොඳ solution එකක් ඔයගොල්ලන්ට දෙන්න. ඒක automatic numbering. ඒක කොහොමද කරන්න කියලා බලමු. මම මේක undo කරගන්නම්. ඒකත් එක්කම මේක මම delete කරගන්නම්. right. මෙතන ගිහිල්ලා මම type කරනවා equal if කියන function එක දාගෙන මට කරන්න තියෙන්නේ මෙතන මොන හරි value එකක් තියෙනවද කියලා check කරගන්න. ඉතින් එහෙම කරගන්න එක function එකක් තියෙනවා is blankද කියලා check කරන function එකක් තියෙනවා. ඉතින් ඒකට දෙන්න ඕනේ අපි b2 කියන මේ cell එක. මේ cell එක දීලා check කරනවා මේක blankද කියලා. අපිට ඇත්තටම check කරගන්න ඕනේ මෙතන මොන හරි value එකක් තියෙනවද කියලා. මෙතන value එකක් නැද්ද කියලානේ check කරන්නේ. එතකොට තියෙනවද කියලා check කරගන්න not කියන function එක දාගන්නවා. දාගෙන ඒකත් bracket එක මම close කරගන්නවා. දැන් කමා එක දාමු. දැන් එහෙම value එකක් තිබුණා නම් row function එක use කරන්න. use කරලා bracket එක close කරලා මම මෙතන -1 දාන්නම්. කලින් තියෙන row එක අඩු කරගන්න. එහෙම මොනවත් නැත්තම් double quotation එකක් දාලා close කරලා දානවා bracket එක. enter කරන්නම්. ලස්සනට number එක ඇවිල්ලා තියෙනවා. මම මේක පල්ලෙහාට ඇදගෙන එන්නම්. right. right. මෙතනට එනකම් විතරයි මේ number එක ඇවිල්ලා තියෙන්නේ. මම මෙතන ගිහිල්ලා මගේ නම දාගන්නම්. Mr. Frisadin, Kumar, Sunil right. ඕනම දෙයක් නමක් දාගන්නකොට මේ බලන්න ලස්සනට මේ number එක හැදෙනවා. මේව තමයි automatic numbering හදන්නේ.